ආවා ඔන්න ඉතින් ගොඩක් කල් ඉඳලා බලන් හිටපු ඉතින් මගේ සතුට ඉතින් අවුරුදු 4ක් කට්ට කාලා ඉතින් යාළුවොත් එක්ක ආතලුත් අරගෙන යාළුවත් එක්ක දුක සැප එකට බෙදාගෙන එතකොට කට්ට කාලා ගත්ත දේ තමයි මේ. ඔන්න ඉතින් මේ කෑල්ල ගන්න තමයි ඉතින් හෙන කාලයක් බලාගෙන හිටියේ. ඉතින් ඔන්න ඉතින් අවුරුදු 4ක කට්ට. එහෙනම් ඉතින් අදත් යන් අලුත් ස්ටෝරි එකකට. හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් උදේ පාන්දර නැගිටපු ගමන් චුට්ට වෙලාවක් ගියාට පස්සේ කල්පනා කර ඉද්දි ඉතින් ටිලින් ගාන සද්දය ඇහුණා. ලියුම් මාමගේ සද්දය තමයි ඇහුනේ ඉතින්. ඇහෙද්දිම හිතුවා ඉතින් මම හිතපු දේ තමයි එන්නේ කියලා. ඔන්න ඉතින් හිතපු විදිහටම මම හිතපු දේ ආවා. ඉතින් මොකක්ද ආවේ? අපි ගොඩක් කල් ඉතින් පොඩි කාලේ නම් අම්මලා මොකද්ද අපිට කරන්න ගහන්නේ? හැමදාම හොඳට ඉගෙන ගන්න කියලා කියන්නේ. ඉගෙන ගන්න. ඔව් ඉගෙන ගන්න. ඉගෙනගෙන අම්මලට දෙන්න පුළුවන් සතුට අම්මලා තාත්තලාට දෙන්න පුළුවන් සතුට මේක බලන නංගිලා මල්ලත් ඇති තමන්ට පුළුවන් විදියට ඒ කියන්නේ තමන්ගේ කට්ට කාලා ගේම ගහලා කොහොම හරි ගත්ත සතුට තමයි මේක. ඔයාලත් ඉතින් දවසක මේක අතට ගනීවි. ඉතින් මගේ සතුට තමයි අද ඉතින් මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔච්චර කල් බලාගෙන ඉඳලා අවුරුදු 4ක් කට්ට කාලා දෙමව්පියන්ට දෙන්න පුළුවන් ඒ සතුට දීලා ඉතින් ඔන්න ඒ ඔක්කොම ඉවර කරපුවම දැනෙන සතුට තමයි ඉතින් අද මේ මගේ අතේ තියෙන්නේ. මේ පුංචි කොල කෑල්ලක් ගන්න ඉතින් මෙච්චර කල් කට්ට කෑවේ. ඔව්. මේ පොඩි කොල කෑල්ල ගන්න තමයි ඉතින් කට්ට කෑවේ. ඔන්න ඉතින් ඒ ඔක්කොම අදින් ඉවරයි. ඔන්න ඉතින් දැන් ඉතින් වැඩවලට යන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාලගේ වැලියුල ඔයාලා හදාගන්න. එහෙනම් ඉතින් නංගිලා මල්ලටත් ජය වේවා. එහෙනම් ඔයාලත් මේ වගේම මේ දේ අතට ගනී කියලා හිතනවා. ලස්සනට ජීවිතේ ගෙවයි යන්න ඒ කැම්පස් එකේ ආතල් එක ගන්න ඒ ඔක්කොමත් එක්ක සතුටින් ඉන්න. කැම්පස් එකේ ආතල් එක කියපුවම ඉතින් කැම්පස් එකේ ආතල් එක කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවනේ. අන්න ඒ වීඩියෝ එක තියෙනවා ඔන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා. ඔන්න ඒ ගත්ත ආතල් ටිකත් ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක ක්ලික් කරලා බලන්න. ඉතින් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා වීඩියෝ එක කොහොමද කියලා ඔක්කොම ආතල් ටික නැති වෙයි. නමුත් ඒ ලස්සන මතක ඒ ලස්සන වීඩියෝ එකේ ඇති ගිහින් බලන්න. ආයෙත් එහෙනම් හම්බෙනකම් මේ වගේ වීඩියෝ එකකින් ගිහින් එන්නම්. බයි.